මේ තමා පුත්තලම් දිස්ත්‍රික්කයේ නාත්තන්ඩි ආසනයේ මහව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බටහිර ඉරණවිල මුහුදු කලාපයේ වෙරළ තීරයේ මේ බලන්න මේ මුහුදයි මේ ප්‍රධාන මාර්ගය හලාවත සිට වෙන්නප්පුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයක්. එතකොට මේ බලන්න මේ මුහුදත් මේ මාර්ගයත් අතර තියෙන්නේ පරතරය මීටර් 20ක් 25ක් අතර ප්‍රමාණයක්. එතකොට මේ මුහුදු කාදනය කාලයක සිට සිදුවෙමින් පවතිනවා. අපි පහුගිය ආණ්ඩුවල හිටපු සියලුම වෙරළ සංරක්ෂණ නිලධාරීන්ව ගෙන්වා මේ ඕගොල්ලන්ට පෙනෙන මේ ගල්වැටි 8ක් තියෙන මේ සුන්දර මුහුදු වෙරළේ ඒ ඩෙන්මාර්ක් රජයෙන් මීට අවුරුදු 20කට විතර කලින් දාපු අපි ඒ නිලධාරීන්ට ඉල්ලීමක් කෙරුවා මේ ගල්වැටි මීටර් 20 මේ දියඹට දාලා දෙන්න කියලා. එතකොට ඒ නිලධාරීන් තඹ 7කට ගණන් ගත්තේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලන්න මේ මීටර් 20-25 තියෙන මේ සුන්දර ඒ මුහුදු තීරය වගේම මේ හලාවත සිට වෙන්නප්පුව දක්වා දිවෙන මේ මහා මාර්ගයේ තව මාස 3ක් විතර යන්න කලින් දැන් වාරකම් සීසන් එක එනවා. මෝසන් සීසන් එක එද්දී මේ තියෙන මේ පස්කන්ද බලන්න මේ පස්කන්දෙන් තමයි මේ පාර ආවරණය වෙලා තියෙන්නේ. එතකොට මේ මූදේ හමන අර මහා රැලි වාරකම් කාලෙට හමන මහා රැලි ආපුවම මේ වැලි කන්දත් දිය කරගෙන වැලි කන්දත් ඇදගෙන මේ පාර සම්පූර්ණ වැහෙනවා. දැන් මේ බලන්න මේ වෙද්දිත් මේ ප්‍රධාන මාර්ගයට වෙලා තියෙන දේ මේ ඊයේ රාත්‍රියේ තමයි මේ ගලලා තියෙන්නේ. මේ වැලි බලන්න මාරියා රැල්ල ආපුවම මේ පාරට උඩින් දානවා. දැන් තව මාසයක් දෙකක් යනකොට මේ ඔයගොල්ලෝ දකින මේ බලන්න මේ මුහුදු කැළඹිලා ඒ මුහුදු රකුසෙක් බවට පත් වෙලා මීටර් 10-15 උසට මාරියා ඇවිල්ලා මේ වැලි කන්දත් ගලෝගෙන තමයි මේ යන්නේ. එහෙම ගියොත් ඔයගොල්ලන්ට මේ පේන මේ බලන්න මේ මාර්ගයේ අයිනේ තියෙන නිවාස ටික ඔක්කොම විනාශ වෙන්න පුළුවන්. අපි ඒ නිසා දැන් මේ පැවති මාලිමා ආණ්ඩුවේ බලධාරීන්ටත් අපි මේ සම්බන්ධව ප්‍රකාශ කළා. දැන් මේගොල්ලොත් ඇවිල්ලා අවුරුදු 2ක් ඉවර වුණා. තව කිසිම දෙයක් කරන්න මේගොල්ලෝ සැලසුම් දාගත්තේ නැහැ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා පුළුවන් තරම් ඉක්මනට මේ තියෙන ගල් වැටි ටික මේ ගල් වැටි 8ක් තියෙනවා මීටර් 20 එක ගල් වැටියකට මීටර් 20 බැගින් දියඹට දාලා දෙන්න කියලා. දියඹට දාපුවම මේ මූද දියඹට යනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ